කොහොමද ඔයාට මගේ channel එකට මම ඔයාව ආදරෙන් පිළිගන්නවා. ඉතින් ඔන්න අද ලේසියෙන්ම බටර්, බීටර්, ඒ වගේම කිරි මේ මුකුත් නැතුව oven ඒ වගේ දේවල් මුකුත් නැතුව ඔන්න අරගෙන ආව රසමස කේක් එකක් හදන විදිය රයිස් කුකර් එකේ. ඉතින් බලමුකෝ කොහොමද මේක හදාගන්නේ කියලා. මේ සාමාන්‍ය බිත්තරයක් තමයි අරගෙන තියෙන්නේ. ඉතින් ෆ්‍රිජ් එකේ තියලා ගත්තත් ඔයා ටික වෙලාවක් එළියේ තියලා පෑ බෑග් විතර එළිය තියලා අරගන්න. බිත්තරෙම එකතු වුණාට පස්සේ මේ වගේ මික්ස් කර ගන්නවා. ඉතින් ඔයාලට ගෑරු උප්පක් වුණත් මේකට පාවිච්චි කරන්න පුළුවන්. ඊට ඉතින් හොඳට මේ විදිහට කලවම් කරගත්තට පස්සේ මම එකතු කරන සීනි ටික. සීනි ග්‍රෑම් 50ක් වෙන්න එකතු කර ගන්නවා. ඉතින් ඒකත් හොඳට කලවම් කරගන්න. ලුණු ඇඟිලි දෙකට අවුල් ප්‍රමාණයට වගේ අරගන්න. වැඩි අරගන්න එපා. ලුණු ටිකත් මම මේ විදිහට එකතු කර ගන්නවා. ඊළඟට මම මේකට එකතු කර ගන්නවා පොල් තෙල් මේ සැඳි වලින් 5ක් වෙන්න. ඉතින් මම ගත්ත ප්‍රමාණය හරියටම අරගන්න ඕනි. ඒකත් හොඳට මේ විදිහට කලවම් කරගන්න. හොඳට කලවම් වුණාට පස්සේ ඔයාලට සුදු පාට ගතියට එන්න ඕනේ. බිත්තරෙත් හොඳට يعني සීනිත් එක්ක කලවම් වුණාට පස්සේ මෙන්න මේ වගේ සුදු පාට ආවට පස්සේ පිටි ටික අපි එකතු කරගන්න ඕනේ. පිටි ග්‍රෑම් 50ක් තමයි මේ එකතු කරගන්නේ. ඊළඟට බේකින් පවුඩර් තේ හැන්දක් වෙන එකතු කරන කපල තේ හැන්දක් අරගන්න. ඒ කියන්නේ පුරවලම අරගන්න නැතුව. ඊට පස්සේ හොඳට මේ ටික කලවම් කරගන්න. මතක තියාගන්න පිටි ටික හලලා ඉස්සෙල්ලාම අරගන්න ඕනේ. අර කැට ගතිය එහෙම આવොත් ගොඩක් වෙලා යනවා අපිට මේක කලවම් කරගන්න. ඉතින් ඔන්න හොඳටම බැටර් එක කලවම් වෙලා තියෙන. ඊළඟට මම මේකට වැල්ලා තේ හැන්දක් වෙන එකතු කරගන්නවා. වෙල්ල අත්‍යවශ්‍යම නැහැ. ඒක මතක තියාගන්න. මොකද ගොඩාක් අඩු දේවල් වලින් අපිට හදා ගන්න පුළුවන්. ඉතින් ගෙදර තිරණ එකතු කරගන්න. ඊළඟට මට හිතුණ චුට්ටක් කලර් එක කොළ පාටින් වගේ අරගන්න ලාව කොළ පාටකින් වගේ. ඉතින් ඔයාට මේ කලරින් එකතු කරගන්න අවශ්‍ය නැහැ. මට හිතුණ නිසා මම එකතු කරගන්නවා. ඉතින් ඒකත් හොඳට කලවම් වුණා. ඉතින් බැටර් එකට මේ පදමට එන්න ඕනි. බැරි වෙලාවත් මීට වඩා ඝන ගතියට පිටි වර්ග සමහර පිටි වර්ග තියෙනවා වැඩිපුර වතුර එහෙම අල්ලන. ඉතින් ඒ වගේ පිටියක් හමුනොත් ඔයාලට වතුර මේසෙන් දෙක තුනක් හරි එකතු කරලා මේ බැටර් එකේ ගන්නට හදා ගන්න. ඉතින් මම මේ අද හදන්නේ සීනාකු කප් එකේ. ඉතින් මට චුට්ටක් මාලින් පෙනෙන්න බැරි වුණා. මම මේ තෙල් එහෙම ගාගත් එක වීඩියෝ එක මෙතන වීඩියෝ වෙලා නැහැ ඒක. ඉතින් හොඳට තෙල් හරි බටර් හරි මිනේ සීනක්කු කප්පල ගාලා අරගන්න. ඉතින් හරිම ලේසියෙන් ගලව ගන්න පුළුවන් අපිට එතකොට කේක් පොඩි කේක් හදන නිසා. අනික වෙලාව යන්නේ නැහැ. අපි කේක් තැටියේ හැදුවොත් අපිට විනාඩි 30ක් විතර තියාගන්න ඕනේ රයිස් කුකර් එකේ. ඉතින් මේක මේ විදිහට පොඩි කප්පල හැදුවාම විනාඩි 15කින් හදලා ඉවර කරගන්න පුළුවන්. ඉතින් මට හිතුණා ටුටු ෆුටු ටික එකතු කරගන්න. ඉතින් ඔයාලට කැමති නම් ඒ දෙයක් එකතු කරගන්න පුළුවන්. නැත්තම් අවශ්‍ය නැහැ. මේ ගෙදර තිබ්බ නිසා මම එකතු කරගන්නවා. ඔයා මගේ channel එක subscribe කරලා නැත්තම් subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. bell icon එකත් click කරන්න. ඉතින් මම දැන් විනාඩි 15ක් තියාගෙන හොඳට වතුරේ උතුරනවා මේ බලන්න. මේ විදිහට ඉතුරුවට පස්සේ වාට පුළුවන් මේ වගේ ස්ටීම් කරගන්න. ඉතින් රයිස් කුකර් එකේ හරිම ලේසි හදාගන්න. ඉතින් මේ වගේ අපි පියනේ තියෙනවානේ සාමාන්‍යයෙන් රයිස් කුකර් එක මේ වගේ හිලක්. ඉතින් ඒක අපි මේ වගේ කඩදාසි කෑල්ලක් එක මේ තියලා ඒක වහගන්න ඕනේ. නැත්නම් හුමාලේ පිට වෙනවනේ. ඉතින් මම ඔයාලට පෙන්නන්නේ මේ විනාඩි 15කට පස්සේ. ඉතින් බලන්න හොඳටම සෙට් වෙලා තියෙන්නේ. හරි ගිහිල්ලා තියෙන දැන් අපේ කේක්. ඉතින් මේ බලන්නකො හරිම ලේසි මේක හදන්න. ඉතින් මේ විදිහට අපිට බලන්න පුළුවන් කේක් එක තැම්බිලාද කියලා. ලේසියෙන්ම ගලව ගන්නත් පුළුවන් ඒ වගේම. පරිස්සමට මේ විදිහට ගලව ගන්න තියෙන්නේ. හරිම soft විදියට තියෙනවා. ඔයාලට හිතා ගන්න බැරුව oven එකේ හැදුවා වගේමයි. හැබැයි මේක දවස් දෙකක් වගේ විතරයි තියාගන්න පුළුවන්. මොකද අපි ස්ටීම් කරගත්ත නිසා oven එකේ වගේ හදාගත්ත වගේ කල් තියාගන්න බෑ.
ඉතින් බලන්න ඔයාලටත් මේක හදලම බලන්න පුළුවන්. හදන්නත් ලේසි. ඉතින් ඔයත් මේක try කරලා හදලා බලන්න. ආයෙත් ලේසි රෙසිපියක් අරගෙන ඔයාව හම්බෙන්න එන්නම්.